දැන් පන්නශාලා කියන පාලි වචනයෙන් තමයි පන්සල කියන සිංහල වචනේ පිදිලා ඇවිල්ලා තියෙන්නේ. පන්නශාලා කියන එකේ තේරුම පිදුරු මඬුව කියන්නේ. මොකද අතීතයේ වස්සසා වැඩ වාසය කරන්න පිදුරු මඬුවක් වගේ తాවකාලික නවතැන් පොළක් තමයි ඉදිවුනේ. ඉතින් ඒ කාලේ ඒ සඳහා යොදාගත්තු නමම තමයි පන්නශාලා කියන එකකින් මිදිච්ච පන්සල කියන එක අද වෙනකොටත් භාවිතා වෙන්නේ. නමුත් අද වෙනකොට ස්ථිර ආවාස ඉදි කරගෙන මුළු වර්ෂයම එහෙම නැත්නම් ඒ ආයු කාලයේම විහාරස්ථාන වල වැඩ වාසය කරන්න භික්ෂුන් වහන්සේලා පුරුදු. ඒ නිසා වස් කාල සීමාවත් එක්ක ස්ථිර විහාරස්ථාන බිහිවීමත් ආරම්භ වුණා කියන එක සිහිපත් කරන්නට ඕනේ. ඉතින් ඔය අතරේ අනේ පිළිතුරුතුමා විසාකා මහා උපාසිකාව බුදුරජාණන් වහන්සේට ජේතවනාරාමයේ පූර්වාරාමයේ වගේ ආරාම පූජාවන් සිද්ධ කරලා තිනවා. ඒ ආරාමවල බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරලා තිනවා. නමුත් උන්වහන්සේ ඒ ආරාමවල උන්වහන්සේගේ ජීවිත කාලයේම වැඩ වාසය කරලා නැහැ. ඒ අතරතුරේ නොයෙක් තැන්වලට උන්වහන්සේ වැඩම කරලා වස්වසා වැඩ වාසය කරලා තිනවා. අර දෙන්නගේ ශ්‍රද්ධාවට සැලකිල්ලක් හැටියට වැඩි වර්ෂ ගානක් වැඩි වස් කාල සීමා ගණනාවක් ඒ ජේතවනාරාමයේ සහ පූර්වාරාමයේ උන්වහන්සේ වැඩ වාසය කරලා තිනවා. නමුත් භික්ෂුන් වහන්සේලා ඒ කාල සීමාව තුල සංචාරක ජීවිත තමයි ගත කළේ. උන්වහන්සේලා ස්ථිර විහාරස්ථානවල වැඩ වාසය කරන්න පටන් ගත්තේ වස් කාල සීමාව තුල එක තැනකට වෙලා වැඩ වාසය කිරීමට ඇති කරගත්තු පුරුද්ද විකාශනය වීමේ ප්‍රතිඵලයක් ඇටියට කියන එක පැහැදිලි. ඒ නිසා වස් කාල සීමාව ඇසලපුර පසළොස්වක පොහොය දිනෙන් ආරම්භ වෙනවා. ඒ වස් කාල සීමාව ශාසනික වශයෙන් තාම වැදගත් කාල සීමාවක්. අදටත් ලක්වැසි බෞද්ධ ජනතාව බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව වික්ෂුන් වහන්සේලාට වස් ආරාධනා කරලා වස්තුන් මාසය තුල සිව්පතෙන් උපස්ථාන කරලා වස් කාල සීමාව අවසන් වුණාට පස්සේ වස් සමාදන් වෙන වික්ෂුන් වහන්සේලා මහා පවාරණයෙන් වුණාට පස්සේ කටින පින්කම් යොදාගෙන කටින චීවර පූජාවන් සිද්ධ කරනවා. ඒ වගේම කාලයක් තිස්සේ මේ පින්කම් පවත්වාගෙන යීමේ ප්‍රතිඵලයක් හැටියට අද වෙනකොට ආගමික කටයුත්තක් වගේම අපේ සංස්කෘතික සම්ප්‍රදායක් බවට කටිනේ ඒ වගේම වස් කාලයේ පත් වෙලා තිනවා. අපි සිංහල බෞද්ධ සංස්කෘතියට ආවේනික අංග රසක් වස් කාලය සහ කටින මහා පින්කමත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මේ තමයි ඇසළ පොයේ වැදගත්කම.